ජෙසු බිහිටයි කොහොමද මගේ අමතේ මගේ දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩයක් ඔයත් එක්ක බෙදා ගන්න. ඔයා ඕනම වාතාවරණයක ඉන්න පුළුවන්. ඔයා මොන වගේ ප්‍රශ්නක මොන වගේ අසමාදානකින් මොන වගේ වාතාවරණයක ඔයා ඉන්න පුළුවන්. හැබැයි මම ඔයාලට දෙයක් කියන්න කැමතියි. මගේ ස්වාමී ජේසුස් වහන්සේ තුල ඔයාට වෙනස් වෙන්න හැකියාව තියෙනවා. ඕනම ප්‍රශ්නයකට, ඕනම ගැටලුවකට, ඕනම රෝගයකට විසඳුම තියෙනවා මගේ ස්වාමී ජේසුස් වහන්සේ තුල. ඔයාට හිතෙන්න පුළුවන් කොහොමද ඒක වෙන්නේ කියලා. මීට අවුරුදු ගානකට කලින් මගේ ස්වාමී ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා ඔයා වෙනුවෙන් මේ මුළු ලෝකේ වෙනුවෙන් යම් මිලයක් ගෙවලා ඔයාව මිලදීලා අරගෙන තියෙනවා. දැනටමත් ඔයාට නිබැරදි සාර්ථක ජීවිතයක්, සමාදානීය ජීවිතයක් ගත කරන්න හැකියාව තියෙනවා. හැබැයි ඔයා තවමත් අසමාදානකම් වලින්, තවමත් රෝග වලින්, තවමත් ප්‍රශ්න වලින් ඔයා ජීවත් වෙනවා. හැබැයි මම ඔයාලට කියන්න කැමතියි ඔයා තවමත් පරක්කු නැහැ. අපි බයිබල් පදයක් බැලුවොත් තවදයන් වහන්සේ සුවකී එක ජාතක පුත්‍රණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහගන්න සෑම දෙනා විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස. හලෙලූයා. ඒ කියන්නේ මගේ ජේසු මරුනේ ඔයාට සදාකාල ජීවනය දෙන පිණිසයි. ඒ සදාකාල ජීවනය කියන එක තුල අසමාදානකම්, රෝග, ප්‍රශ්න ඒ කිසි දෙයක් නැහැ. ඒකේ තියෙන්නේ සාර්ථකත්වයේ, සමාදානයේ, සඵලත්වයේ විතරයි. මමට කියන්න කැමති පිළිගන්න ජේසුස් වහන්සේ වෙන සත්‍යයක් නැහැ. වෙන දෙයක් නැහැ. මේක තමයි සත්‍යය. ස්වාමී ජේසුස් වහන්සේ නම් සත්‍යයි. ඒ යේසුස් වහන්සේ පිළිගත්තොත් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න යනවා. ඕකේ ජේසුස් පිටයි.